දැන් මේ පේන්නේ ඉඟුරු පියරි ප්ලොට් එකක්. ඉඟුරු පියරි කියන්නේත් ඔය සිංජබිරාසිය කියන ෆැමිලි එකට අයත් ගහ. ඒ කියන්නේ ඉඟුරු කහ අරත්ත තියෙන්නේ. අන්න ඒ පවුලේම ශාකයක්. එතකොට මෙයාගේ මේ මගේ තියෙන අලයක්. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් දැන් මේ වර්ධනය වෙමින් පවතින අලයක්. හරි. මෙතන රයිසෝම්ස් තියෙන්නේ. එතන මෙන්න මේ රයිසෝම් කැබලි තමයි අපි පැල කරන්න භාවිත කරන්නේ. පැලට අපිට ඕන නම් දැන් මේ පැලේ මිරාල් ගොඩාක් ලොකු වෙන්නේ නැහැ. අපි දැන් මේ අඩිය පරතරෙන් දාලා තියෙන්නේ. මේ අඩිය පරතරේ හොඳම ප්‍රමාණය. මොකද මේක මීටරට අතුපතර වී දෙන්නේ මේ උඩට තමයි මේක වර්ධනය වෙන්නේ. ඒ කියන්නේ පඳුර වගේ හැදෙනවා. ඒක තමයි සාමාන්‍ය සිංජබිරාසිය වල ලක්ෂණය. දැන් කහ ඉඟුරු ටික උස ගියාට මෙයා උස නැහැ. මෙයා තලස වගේ තමයි මේ විදිහට තියෙන්නේ. එතකොට මෙන්න මේ වගේ රයිසෝම් කැබලි තමයි අපි පාවිච්චි කරන්න පුළුවන්. රයිසෝම් කැබලි එක්ක බැලලා කියන්නේ භූගත කඳක්. ඒතර මේවා තමයි භාවිත කරන්න පුළුවන් අපිට මේ ඉඟුරු පියලි පැල කරගන්න. දැන් මේ ඉඟුරු පියලි අපි සාමාන්‍යයෙන් ඔය අප්‍රේල් මේ වගේ තමයි සුදුසු කාලය පැල කරගන්න. දැන් මේ දාලා තියෙන පාත්ති ක්‍රමය. මේ පාත්ති ක්‍රමය අපිට පේනවා මේ පාත්තියක් දාලා තියෙන්නේ. හැබැයි අපිට පුළුවන් මේ පාත්ති වලට වඩා සාර්ථකව සිංජබිරාසිය හැම එකම ඒ කියන්නේ කහ ඉඟුරු අරත්ත ඉඟුරු කෝකාත් මේ රිච් ඇන්ඩ් ෆරෝක් ඒ කියන්නේ මෙහෙම වැටි ක්‍රමයට මෙන්න මේ ආකාර වැටි ක්‍රමයට දාන්න පුළුවන් නම් වඩා සාර්ථකයි. මොකද අපිට හරිය ලේසි වැටි ක්‍රමයේදී මේකේ තියෙන වල් මර්ධනය කරගන්න. වැටි ක්‍රමයේදී වල් මර්ධනය කරගන්න ලේසි. ඒක නිසා අපිට මේක උනත් මේ වැටි ක්‍රමයට දාන්න පුළුවන්. පෙන්නලා මේ ඉඟුරු පියලි වල අපිට අප්‍රේල් මැයි වගේ කාලවල තමයි සුදුසු වෙන්නේ මේක දාන්න ප්ලාන්ටින්. ඊට පස්සේ සාමාන්‍යයෙන් මාස 10ක් විතර යනවා. ඒකෝට ජනවාරි පෙබරවාරි මේක හාවස්ට් කරගන්න පුළුවන්. ඒ විදිහට ගහ මැරෙනවා. ගහ මැරෙනගෙන ගහ වේලිලා යනවා. වේලිලා ගියට පස්සේ අපිට මේ වගේ අල රයිසෝම්ස් හාවස්ට් කරගන්න පුළුවන්. මේකෙදි මේ අපි හාවස්ට් නොකළොත් ඊට පස්සේ ආයෙ මේකෙන් නැවත පඳුරක් ගොඩ නැගෙනවා. ඒක තමයි සාමාන්‍ය මේ ක්‍රමය. එතකොට ඒ ගන්න රයිසෝම්ස් අපිට පස්සේ ප්‍රොසෙස් කරනවා ඉඟුරු පියලි විදියට. ඉඟුරු පියලි කියන්නේ ඖෂධ වලට එතකොට ඔය අපි බුලත් පිට වගේ කනකොට භාවිතා කරන ඖෂධීය ගුණ තියෙන කැම්ෆර් ගොඩක් තියෙන ශාකයක්. ඉතින් අපිට ඉඟුරු පියලි වල මිලත් එක්ක බලපුවාම අපිට සාමාන්‍යයෙන් මේ අක්කර කාලක් විතර වගා කරලා කිලෝ 400-500ක් ගන්න පුළුවන් නම් සෑහෙන ලොකු මිලකට අපිට මේක දෙන්න පුළුවන්. ඒක තමයි ඉඟුරු පියලි වල කතන්දරේ. අපි ඉඟුරු පියලි ශාකයේ එක්ස්ට්‍රැක්ට් ගත්තොත් ඒක 150ක් විතර අපිට එක්ස්ට්‍රැක්ට් වෙන්නේ ට්‍රාන්ස් එතිල් පැරා මෙතොක්සිසිනමේට් කියන කම්පවුන්ඩ් එක. ඊට අමතරව කැම්පර් තියෙනවා. ඊට අමතරව ගොඩක් ෆිනෝලික් කම්පවුන්ඩ්ස් ෆ්ලැවනොයිඩ්ස් වගේ කම්පවුන්ඩ්ස් අපිට මේ ශාකයෙන් එක්ස්ට්‍රැක්ට් කරගන්න පුළුවන්.